ලංකා ගමනාගමන සේවකයන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතාට අභියෝගයක් ඉදිරිපත් කෙරේ. පසුගිය ජූලි 10 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් දෙමළ සන්ධානයත් LTT ත්‍රස්තවාදීන්ගේ පූර්ණ ආශිර්වාදයේ මැද්දේ සංවිධානය කළ වැඩපරිචනයේදී කොළඹ ප්‍රදේශයේ ධාවනය වූ එක් බස් රථයක් හෝ පෙන්වන්නේ නම් Taman වෘත්තීය සමිතිවලින් ඉල්ලා අස්වන බව ළංගම සේවකයෝ පවසති. ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශ හෙලා දකිමින් ළංගම සේවකයෝ අද නුගේගොඩ මංසන්ධියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළහ. පසුගියදා පැවති සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේදී ලාල්කාන්ත මහතා කියා සිටියේ කිසිදු බස් රථයක් ජූලි 10 වෙනිදා ධාවනය නොවන බවයි. හැබැයි අපි ජූලි මාසේ 10 වෙනිදා වැඩ වර්ජනයක් දාලා තියෙනවා මතක තියාගන්න ලයිටුත් නිමනවා බසුත් නතර කරනවා මහින්ද රාජපක්ෂ ඔය මතක තියාගන්න ලයිටුත් නිමනවා බසුත් නතර කරනවා මේ වලට සියලුම ඩිපෝ මෙතන සහභාගී වෙලා තිනවා මේ ඩිපෝ එක දුවපු නැති එක බස් එකක් ප්‍රකාශ කරන්නට කියලා මා ඉල්ලීමක් කරනවා අපි අභියෝගයක් කරනවා ලාල්කාන්ත මහතාට කොළඹ දිස්ත්‍රික්කයේ නුදුවපු එක බස් එකක් පෙන්වන්නට කියලා අපි අභියෝග කරනවා අපි වෘත්තීය සමිතිය වලින් ඉල්ලා ආස් වෙනවා එහෙම එක ජනතා විමුක්ති පෙරමුණේ සේවකයොත් එදා වැඩ ජාතික සංගමයේ සේවකයොත් වැඩ ඒකට දැනෙන විදියකින් නවත්තනවා කියලා ලාල්කාන්ත සහෝදරයා පාර්ලිමේන්තුවේදී කියනකොට අපි අභියෝගයක් කරා අපේ ඇමතුමාට රජයට දැනෙන ප්‍රශ්න වලට ඔබතුමාට ඉල්ලා අස්සන්න කියලා. කරු ඇමතුමා ඒ අභියෝගයට කෙලින්ම මුහුණ දුන්නා. මගේ මන්ත්‍රීකම අත්හරිනවා. උසමි නායකකමත් අත්හරිනවා. හෙට CTB එක ළංගම බස් නතර කරේ නැත්තම් ලාල්කාන්ත ඇමතුමාට දැන් අභියෝගයක් කරනවා. කොළඹ ලංකාවේ තියෙන බස් රථ වලින් එක බස් රථයක් හරි ජනතා විමුක්ති පෙරමුණේ වැඩවර්ජනයේ සහභාගී වෙච්ච ඒ සහෝදරයන්ට නතර කරන්න පුළුවන් වුණා නම් ඔවුන් බස් රථ අංකෙත් සමග ඩිපෝ එක සඳහන් කරලා දැන් කිව්වොත් අපි ඉල්ලා අසන්න කැමතියි කියලා මම මේ අවස්ථාවේ ලාල්කාන්ත සහෝදරයාට අභියෝගයක් කරනවා.